මැටි බඳුනේ ආත්මය. ඔන්න එක රාජධානියක ලස්සන නගරයක් තිබුණා. මේක දුප්පත් මිනිස්සු ඉන්න පෝසත් නගරයක්. ඉතින් මේ නගරය අයිති රාජධානිය පාලනය කරේ සෙරපිනා කියලා නපුරු රැජිනා. ඇගේ නපුරු තීන්දුව හැමදාම වැසියන් දුප්පතුන් කරා. මේ නගරේ හරි අපූරු ගැනු ළමෙක් හිටියා. එයාගේ නම එලාරා. ඉතා දක්ෂ කුමල්කාරිනියක් වුණ එලාරා හරිම කටිසර තරුණියක්. ඒ හින්දම මුළු ගමම එයාට ආදරේ. පරිසරය මල් කුරුල්ලෝ කියන්නේ එලාරාගේ දවසේ ආරම්භය. ඉතින් කොහොමද පුංචි කුරුල්ලෝ? ඔයා මේ කණ්ඩ ඉල්ලනව නේද? මෙන්න කාලා කියනකො රහද කියලා. ඔයා එකට කැමතිද? සුබ දවසක්. ඉතින් මේ පුංචි කුඹල්කාරිය හරි අපූරුවට මැටි පඳුන් හදන්න පටන් ගත්තා. එලාරගේ තාත්තගෙන් ලැබුණු මේ අපූරු හැකියාව එලාර හරි ලස්සනට පාවිච්චි කරා. නියමයි ඒක ලස්සන. ඒ මොකක්ද? මේක මාලිකාව. රජිනගේ මාලිකාවද? එලාරක්කෝ බලන්න යමුද? හොඳ අදහස. බිස්කට් හදලාද දන්න? අනේ ඔයාලා ආවද? එලාරක්කේ මම බැලුවේ පරක්කු කියලා. මේ ඔයා අපිට ගන්න බිස්කට් හැදුවද? ඔව් මාර වෙඩි අමතකුණානේ. දැන් ඉතින් තරහයිද? නෑ අපි තරහ නෑ. එහෙනම් එමු සෙල්ලම් කරන්න. මේ විදිහට එලාරයාගේ ලස්සන දවස් ගෙවන්න පුරුදු වෙලා හිටිය. ඉතින් එලාරගේ මේ කරුණාවන්ත ආදරණීය බව පුංචි දරුවන් විතරක් නෙමෙයි මුළු ගමම එයා වෙත ඇදෙන්න හේතුවක් වුණා. ටිකෙන් ටික අසන නෙලන කාලේ උදා වුණා. මේ පාර අස්වැන්න සරුයි. ඔව් නියමයි. එළවලු පළතුරු පිරලා හැමතැනම. හැමෝම අහගන්න මහරජෙන් අලුත් අවුරුද්දට බදු මුදල් අඩු කරලා. නමුත් ඒසානය හම්බෙන්නේ මේ අවුරුද්දේ හරියට බදු මුදල් ගෙවන අයට විතරයි. ඒක හැමෝම මතක තියාගන්න. දැන් පිළිවෙලට හැමෝම තම තමන්ට ගෙවන්න තියෙන බදු මුදල් ගෙනත් දෙනවා හොඳයි. දුෂ්ට සෙරපිනා රජනගේ සේවකයන් ඔවුන්ගේ රාජකාරිය ආරම්භ කරනවා. ඉතා දුකින් වුණත් හැම දෙනාටම තමන් ඉපයූ මාසික ආදායම බදු මුදල විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. ඩොලි මොකද කරන්නේ? කොහොම හරි ගෙවන්න වෙනවා. ඒත් කොහොමද? මේ සෙම්පතිතුමා මට ඔබට දෙයක් කියන්න තියෙනවා. බදු මුදල් ගෙවන්න සතියක් කල් දෙන්න පුළුවන්ද? අපි හැමදාම හරියට ගෙවුවා. තව අවස්ථාවක් කොහොමවත් දෙන්න මේක බෑ. හරිම අසාධාරණයි. කාසි 5ක් දෙන්න පුළුවන්. අනිත් පහ සතියකින් දෙන්න. ඔව් ඒ දෙනකම් මේක අරන් යන්න. නීතිය එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. රෝසි නෙන්ද නවතින්න. ඉක්මන් කරන්න. බදු නොගෙව්වොත් හිරගත කරන්න සිද්ධ වෙනවා. හිර කරන්න අවශ්‍ය නෑ. මදි වෙලා තියෙන කාසි පහ මම දෙන්න. මෙන්න මේක ගන්න. එලාරනින්දා රුසිනෙන්ද බේරුණා. අනේ කවද මේ රජනගේ නපුරුකම් ඉවර වෙයිද? නගරවැසියෝ කොච්චර දුක් විඳිනවද? මට මොනවා හරි කරන්න පුළුවන් නම්. ඉතින් මේ විදිහට තමන්ගේ අසල්වාසියෝ ගැන ගොඩාක් දුකින් එලාරා එදා නිින්දට යනවා. එලාරා ඔයා දුක් වෙන්න අවශ්‍ය නැහැ. හැමදේම නිවැරදි කරන්න පුළුවන් ඔයාටම විතරයි. හෙට උදෙන්ම ඔයා හදන පළමු බඳුන සියලු ප්‍රශ්න විසඳනවා. මතකැතුව ආදරෙන් හදන්න. ඒක හේලියක්ද? එදා එලාරා උදේ අවදි වුණේ පෙර සිහිනය සැබෑ කරන අරමුණි. එලාරට හොඳ විශ්වාසයක් එයාගෙන තිබුණා. ආදරේ හිතේ පුරවගෙන අපූරු මැටිවගනක් නිර්මාණය කරන්න පටන් ගත්තා. හැමදේම නිවැරදි කරන්න පුළුවන් ඔයාටම විතරයි. හෙට උදෙන්ම ඔයා හදන පළමු බඳුන සියලු ප්‍රශ්න විසඳනවා. ඔබ කතා කරනවා. මට දැනගන්න පුළුවන්ද මම කොහොමද මගේ ගම බේරගන්න කියලා? මාලිගාවේ කරදර නගරයේ කිසිම කෙනෙක්ට දරා ගන්න අමාරුයි. මට මේකට විසඳුමක් දෙන්න. වසංගතයක් තියෙන දැනකට කිසිම කෙනෙක් ඇතුළු වෙන්නේ නැහැ. ඉතින් රතු පාට තින්ද ඔබට පාර කියාවි. එලාරට කදිම අදහසක් හිතට ආවා. එහෙනම් හරිම තාත්වික විදියට රඟපාන්න ඕන හොඳද? ඔන්න ඉතින් රතු පාට තින්තත් එක්ක එලාරා හරි අපූරු සෙල්ලමක් පටන් ගත්තා. එලාරා මේ විදිහට හැමෝගෙම මූණේ රතු පාට පැල්ලම් ගාලා බොරු අසංගතයක් ඇති කරා. සෙම්පතිතුමා මුළු ගමටම වසංගතයක් බෝ වෙලා.
අනේ අපිට උදව් කරන්න. බදු මුදලුත් එපා කියලා සෙන්පතියෝ පණ එපා කියලා දිව්වා. රජිනියනි රාජධානීය වසංගතයක් පැතිරෙනවලු. මොකක්? එහෙම වෙන්නේ කොහොමද? නගරයේ බදු මුදල් එකතු කරලා ඉවරද? එම්පතිතුමා මොකද කියන්නේ? සෙබළු ආපසු ඇවිත් බදු මුදල් නැතුව වහාම රාජධානයේ සියලුම දුරට වහන්න නියෝග කරන්න. කිසිම කෙනෙකුට රාජධානයට ඇතුල් වීම තහනම්. කොහොමද එලාරගේ උපාය? සෙබළු දිහුව බලන්නෙත් නැතුව ආයන කාලෙකට එන එකක් නැහැ. ඉතින් මේ වසංගතේ හින්දා වෙනද වගේ කවුරුත්ම නගරයට බදු මුදල් එකතු කරන්න ආවේ. ඉතින් මේ හින්දා නගරයේ වැසියෝ හරිම සතුටින් තමන්ගේ කාලය ගත කරා. මේක නම් ඇත්තටම නියමයි. හැබැයි වැඩි කාලයක් මේ බොරුව දිගින් දිගටම කරන් යන්න නගරවැසියන්ට බැරි වුණා. රජිනියනි වසංගතයේ කුමන්ත්‍රණයක්. මොකක්? කුමන්ත්‍රණයක්? කවුද මට කුමන්ත්‍රණය කරන්න ඉන්නේ? එලාර කියලා ගෑනු ළමයෙක්ගේ උපක්‍රමයක්. පොඩ්ඩි ගෑනු ළමෙක් කැරලි ගහනකම් සෙම්පතියෝ මොනා කරාද? මම අණ කරනවා. ඔය කියන ගෑනු ළමයව දැම්මම මා ඉදිරියට අරන් ඉන්න. තමුන් එලාර කියන්නේ. ඔව් මම තමයි එලාරා. ඇයි මාව හොයන්නේ? මැජික් මුට්ටිය අතරන් දැම්ම එළියට එන්න. හරි ඇතුළට එන්න ඕනේ. මම එළියට අරගෙන එන්නම්. එලාරට ඉවෙන් මගේ දැනුණ සිද්ධ වෙන්න යන්නේ මොකද්ද කියලා. ඔන්න අපිට යන්න වෙලා. මොනවා වුණත් අපි මේ සටන අනිවාර්යෙන් දිනන්න ඕනේ. මම හිතන ඔයා මට උදව් කරයි කියලා. ඔන්න ඉතින් එලාරා සෙබළුත් එක්ක මාලිගාවට යන්න පිටත් වුණා. ඔයාලට බය වෙන දෙයක් නෑනේ. මම පැනලා යන්නේ නෑ. අවසරයි රජිනියනි. ඔබද මහලක කුඹල්කාරිය? කරපු වැරද්ද පිළිගන්න ලෑස්තිද? මම කිසිම වැරද්දක් කරේ නෑ. ඇති. මගේ නීතියට විරුද්ධ වෙන්න ඔබ කවුද? මම දැනටම දන්නවා ඔබේ ඔය මුට්ටිය නිසා හැමදේම වුණේ කියලා. ඒත් මට කියන්න ඕනේ. මට කිසිම දෙයක් අහන්න ඕනේ නෑ. මම දැන්මම මේ මුට්ටියයි ඔයාවයි දෙන්නවම නැති කළා දානවා. එහෙම කරන්න එපා. මට අවස්ථාවක් දෙන්න. මොකද උනේ කියන්න. ඉතින් රජිනිය එලාරව සිරගත කරලා ඊට උණු කරපු රත්තරන්වක් කරනවා මුට්ටිය නිහඬ කරන්න හිතාගෙන. ඒත් සිද්ධ වෙන්න හිතාගන්න බැරි දෙයක්. මිනිසුන්ගේ දුක් කඳෝනාමෙදින් මුට්ටියෙන් කඳුළු වැගිරෙන්න පටන් ගන්නවා. රජිනියනි මෙතන අපට ටිකක් කපටි වෙන්න වෙනවා. ටිකකට මොයා මුට්ටිය ඇයට දීලා බලන් ඉමු. එතකොට අපට මොකක් හරි මාර්ගයක් හොයාගන්න පුළුවන් වෙයි මේක විනාශ කරන්න. එලාරා ඔබ බය වෙන්න එපා. මාව එහෙම ලේසියෙන් විනාශ කරන්න බෑ. මට ඔබව විශ්වාසයි. මම හිතනවා ඔබ නගරයේ වැසියන් බේරගනීවි කියලා. බලාගෙන හිටිය හොඳටම ඇති. මේ දැන්මම ඔය මුට්ටිය පොඩි කරලා දාන්න සූදානම් කරන්න. බලමු නුඹ මේයින් බේරෙන්නේ කොහොමද කියලා. ඩෙල්ෆ් රාජධානිය සැරදේවා. ඉතින් රැජින මුට්ටිය පොඩි කරලා දාන්න උත්සාහ කරත් එක පාරටම රැජිනගේ ශක්තිය මුට්ටියට උරා ගන්නවා. ඒත් එක්කම එක පාරට මුට්ටියෙන් එළියට ආව සංගීත ධාරාවෙන් රැජිනගේ නපුර ටිකෙන් ටික යටපත් වෙලා හරිම සැහැල්ලු සිතුවිලි ගලා එන්න පටන් ගන්නවා. මැටි බඳුනේ ආත්මය රැජිනව ඇයගේ තරුණ කාලය වෙත රැගෙන යනවා. කුමාරිකාවක්ව සිටි කාලයේ ඇයගේ වූ සරල ලස්සන සුන්දර ජීවිතය ඇයට යළි යළිත් මතක් කරලා දෙන්න මායා මුට්ටියට හැකි වෙනවා. බලයත් සමග ඇති වූ නපුරු සිතුවිලි බැහැර වෙලා රැජිනය ආපහු හරිම ආදරණීය හැඟුම්බර මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒ කඳුළු වගුරමින් තමා කළ වැරැද්දට පසුතැවෙනවා. එලාරා ඔබට කැමති දෙයක් ඉල්ලන්න. මම ඕනම දෙයක් දෙන්නම්. මට ඕන මගේ නගරයට නිදහස විතරයි. ඒ අනිවාර්යෙන්ම ලැබේ. ස්තුතියි රජිනියනි. අද සිට සියලුම වැසියන් බදු ගෙවීම් වලින් නිදහස් කරනවා. රාජධානියේ භාණ්ඩාගාරය දුප්පතුන් සඳහා අද සිට විවෘතයි. ඔබතුමිය මේ තියාගන්න. ස්තුතියි. මේ මට ප්‍රයෝජනවත් වෙයි. එලාර හරිම සැහැල්ලු සිතින් එයාගේ නගරය බලා පිටත් වෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරය දුප්පතුන්ට විවෘත වෙනවා. ඉතින් පුංචි දුවේ පුතේ සත්‍යගරුක බව, කරුණාවන්ත බව, ආදරණීය බව හැම වෙලේම අපිව ආරක්ෂා කරනවා. ඉතින් මේ වගේ ලස්සන කතන්දර හැමදාම බලන්න හෙලිටූන් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අමතක නොකර වීඩියෝ එකට like එකකුත් දාලා ලස්සන කමෙන්ට් එකක් ලියමුද බලන්න.